වෙනද වගේම අදත් ඔයාව සාදරයෙන් පිළිගන්නවා ඊවිෂන් අකාඩමි YouTube channel එකෙන් අරගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ඔයාලා 1xbet 888 stars win win මේ වගේ සයිට් ගොඩක ප්ලේ කරගෙන යනවා ඉන්නවා ඉන්න පුළුවන්. ඉතින් මේ සයිට් වල ඒජන්ට් කෙනෙක් විදියට මට නිතර වෙන ප්‍රශ්නයක් තමයි මේ සයිට් වල ක්‍රෑෂ් ගේම් එක ප්ලේ කරන්න හොඳ ටයිම් එකක් අපිට කියන්න කියලා. ඉතින් ඒකට සොලියුෂන් එකක් විදියට තමයි මම මේ වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ 888 stars කියන සයිට් එකේ ක්‍රෑෂ් ගේම් එක ප්ලේ කරන්න හොඳම ටයිම් කීපයක්. ඉතින් මේ ටයිම් ටික අරගෙන එද්දි මම ගොඩක් මහන්සිලා තමයි මේ ටයිම් ටික මේව කරේ. ඉතින් එතකොට ඔයාලා අනිවාර්යෙන් මේකෙදි මතක තියාගන්න ඕනේ කාරණා කීපයක් තියෙනවා. එතකොට ඒ ටික මම මේ වීඩියෝ එකේ අතරමඟ මතක් කරනවා. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් මේ වීඩියෝ එක ඉවර වෙනකන් ඔයාලා බලන්න. එතකොට ඒ කාරණා සම්පූර්ණ වෙනවා නම් විතරයි ඔයාලට මේ ටයිම් ටික යූස් කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලලා මම කියන ටයිම් ටික ලියාගෙන ඉවරලා ඔයාලා මේ ගේම් එක ප්ලේ කරන්න අනිවාර්යෙන් මතක තියාගන්න. එහෙම නැත්නම් ඔයාලගේ account lost වෙලා යන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් මම කියන දේවල් ටික අනිවාර්යෙන් ඔලුවට දාගන්න. ඉතින් ඊට අමතරව මේ දවස්වල මට ගොඩක් අය මෙසේජ් දාලා කියන දෙයක් තමයි එයාලගේ withdrawal code එන්නේ නැහැ කියලා. ඒ කියන්නේ withdrawal එක දාන වෙලාවට ඔයාලගේ phone number එකට OTP එක එන්නේ නැහැ කියලා. ඉතින් මම ඔයාලට කලින් මාස එකමාරකට වගේ කලින් මම මේ සම්බන්ධයෙන් ඔයාලව කලින් දැනුවත් කරා ඉස්සරහට OTP එකෙන් නැති වෙන්න පුළුවන් ගොඩක් ලොකු chance එකක් තියෙනවා කියලා. ඉතින් ඒක නිසා ඔයාලට කරන්න තියෙන හොඳම දේ තමයි අලුත් account එකක් හදාගන්න ඕනේ අලුත් විදිහට. ඉතින් ඒකට account එක හදාගන්නේ කොහොමද කියලා මම වීඩියෝ එකක් දාලා තියෙනවා කලින්. ඒ වීඩියෝ එක බලලා account එක හදාගන්න. ඉතින් ඒ වීඩියෝ එකට යන්න දන්නේ නැත්නම් මම මෙතන i mark එකෙන් දාලා තියන්නම්. එතකොට ඔයාලට ඒ i mark එකෙන් ගිහිල්ලා ඉවර වෙලා මේ වීඩියෝ එක බලන්න පුළුවන්. එහෙම නැත්නම් මම description එකේ link එක දාලා තියන්නම්. අනිවාර්යෙන් ඒ විදිහට බලලා අලුතෙන් account එක හදාගන්න. එහෙම නැත්නම් ඔයාලට ඉස්සරහට withdrawal ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඊට පස්සේ ඔයාලට customer support එක සම්බන්ධ කරගෙන ඊට අමතරව app එක uninstall කරලා install කරලා සමහර වෙලාවට ආයෙ log වෙන්න බැරි ප්‍රශ්න එනවා. OTP එක එන්නේ නැති නිසා. ඉතින් ඒක නිසා මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න කලින් ඔයාලා අනිවාර්යෙන් account එක change කරගන්න මතක තියාගන්න. අලුත් විදිහට account එක හදාගන්න 2026 අප්ඩේට් වලට අදාළව. ඉතින් ඊට අමතරව ආයෙ මතක් කරන්න ඕනේ 1xbet 888 stars win win කියන site වල ඔයාලට අපි හරහා deposit withdrawal කරන්න පුළුවන්. ඉතින් ඒකට ඔයාලට කරන්න තියෙන්නේ description එකේ අපි number එක දාලා තියෙනවා. ඊට අමතරව අපි display එකේ දාන්නම්. එතකොට මේක පරණ number එක නෙවෙයි මේක අලුත් number එක. අපේ පරණ number එක ban වෙලා දැන් අපි අලුත් number එකක් use කරන්නේ. එතකොට මේ number එක හරහා ඔයාලට deposit withdrawal කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ number එකට WhatsApp message එක දාලා ඔයාලට අපි හරහා 1xbet 888 stars win win කියන site වලට deposit කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තවත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා ඊට පැත්තේ තියෙන bell icon එක click කරලා තියාගන්න. එතකොට අපි මේ වගේ වීඩියෝ එකක් දාපුවම මම ඔයාලට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි තවත් වැඩි කතා නැතුව යමු 888 stars site එකේ crash play කරන්න හොඳම time මොනවද කියලා බලන්න. ඉතින් ඔයාලා 1xbet 888 stars win win කියන site වලින් මොන site එක play කරත් ඔයාලට අපි හරහා deposit withdrawal කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒකට ඔයාලට කරන්න තියෙන description එකේ දාලා තියෙනවා අපේ WhatsApp number එක. ඉතින් ඔයාලට ඒ number එකට WhatsApp message එකක් දාලා අපි හරහා deposit withdrawal කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව අපි ඒ number එක display එකේ දාන්නම්. ඉතින් ඒකට ඔයාලා WhatsApp message එකක් දාලා deposit withdrawal කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා thumbnail එකේ දැක්කා වගේ මම මේ වීඩියෝ එකේදී ඔයාලට අරගෙන එන්නේ 888 stars එකේ ක්‍රෑෂ් ප්ලේ කරන්න මම අඳුරගත්ත ටයිම් කිහිපයක්. ඉතින් එතකොට මේකදී ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. ඒක නිසා මේ වීඩියෝ එක අතපස නොකර බලන්න. ඉතින් එතකොට මේකදී ඔයාලා අනිවාර්යෙන් බලන්න ඕනේ දේවල් ටික තමයි මම දැන් ඔයාලට ටයිම් ටිකක් ඉස්සරහදී දෙනවා. එතකොට මෙන්න මේ ටයිම් ටික ඔයාලා ලියා ගන්න. ලියාගෙන ඉවර වෙලා ඔයාලගේ account එකේ මේ ටයිම් ටික වැඩ කරනවාද කියලා ඔයාලා ඉස්සෙල්ලාම බලලා ඉන්න ඕනේ. ඒකට හේතුව තමයි කලින් ක්‍රෑෂ් එක තියෙද්දි ක්‍රෑෂ් එකේ 888 star site එක ගත්තොත් එහෙම site එකේ ඉන්න ඔක්කොටම එකම ක්‍රෑෂ් ගේම් එක තමයි play වුනේ. හැබැයි මේ වෙද්දි ඔයාලා device 10ක් නම් use කරන්නේ මේ device 10 ක්‍රෑෂ් ප්ලේ වෙන්න එක විදිහට. ඒ කියන්නේ ඔක්කොටම එකම ටයිම් එකේ නෙවෙයි ක්‍රෑෂ් එක හරියට වැඩ කරන්නේ. ඉතින් ඒක නිසා ඉස්සෙල්ලාම මේ ටයිම් ටික ඔයාලට දුන්නාට පස්සේ ප්ලේ කරන එක වෙනුවට ඔයාලා මේ ටයිම් ටික ඉස්සෙල්ලාම ඔයාලට හරියනවද කියලා බලන්න. ඉතින් එහෙම හරියනවද කියලා බලලා ඉවර වෙලා ඊට පස්සේ තමයි ඔයාලා ප්ලේ කරන්න පටන් ගන්න ඕනේ. ඉතින් එතකොට මම ඔයාලට දෙන කාල පරාසය විනාඩි 30 සහ විනාඩි 15 අතර වෙන්න පුළුවන්. එතකොට ඔයාලට මම මේ දෙන කාල පරාසයන් වලින් ඔයාට ගැලපෙන කාල පරාසයක් තෝරගෙන ඉවර වෙලා. එතකොට සමහර වෙලාවට ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නම් සමහර වෙලාවට ඔයාට උදේ පාන්දර ප්ලේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් රැය වෙලා ප්ලේ කරන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාට ගැලපෙන කාල පරාසය තෝරගන්න ඔයා කරන වැඩත් එක්ක. ඉතින් ඊට පස්සේ ඒ කාල පරාසය ඇතුලේ ඔයාගේ දවසේ ගාන හොයාගෙන ඉවරලා ගේම් එකෙන් අයින් වෙන්න අනිවාර්යෙන් ඔයාලා මතක තියාගන්න ඕනේ. මම මොන ටයිම් එක දුන්නත් අනිවාර්යෙන් ඔයාලා ඔයාලගේ දවසේ ගාන හොයාගෙන අනිවාර්යෙන් මේ ගේම් එකෙන් අයින් වෙන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි මම ටයිම් ටිකක් දෙන්නේ ඔයාලට ගේම් එකේ හොඳට වැඩ කරන ටයිම් කීපයක්. ඉතින් එතකොට ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ ඔයාලට කියලා හරි මෙතඩ් එකක් හදාගන්න. මොකද ඔයාලට මම මේ හරි ටයිම් එකක් දුන්නා කියලා අපි දෙනවා විනාඩි 15ක වගේ කාල පරාසයක්. මේ විනාඩි 15 කාල පරාසයේ හැම ෆ්ලයිට් එකක්ම
යන්නේ නැහැ දෙක පහු කරලා. ඊට අඩුවෙන් යන වෙලාවලුත් තියෙනවා. වෙලාවල් තියෙනවා කියන්නේ ඊට අඩුවෙන් යන කීපයක් ඔයාලට සෙට් වෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට හරියට මෙතඩ් එකක් නැති වුණොත් එහෙම ඒත් ඔයාලා ලොස්ට් වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලා හරියට ඔයාලට මෙතඩ් එකක් සිලෙක්ට් කරගන්න මම කොයි විදිහටද ප්ලේ කරන්නේ. ඒක ලොස්ට් එකක් ගියොත් ඒක කොහොමද කවර් කරන්න කියලා ඔයා දැනගෙන අනිවාර්යෙන් මේක ප්ලේ කරගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය කාරණා තුන සම්පූර්ණ කරගත්තට පස්සේ ඔයාලා මේක ප්ලේ කරන්න පටන් ගන්න. ඉතින් මම ප්ලේ කරපු ටයිම් වල මම මේ වෙද්දී කාලරාමු 8ක් හඳුනගෙන තියෙනවා. මීට වඩා තියෙන්න පුළුවන්. එතකොට එහෙම තියෙනවා නම් ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මේ ටයිම් එකත් හොඳයි කියලා. එතකොට අනිත් අයට දැනගන්න පුළුවන්. ඉතින් එතකොට මම අඳුරගත්ත කාල පරාසයන් කීපෙදී කියන්නේ මට ප්ලේ කරන්න පුළුවන් වුණ කාල පරාසයන් ඇතුලේ මට සෙට් වුණ ටයිම් ටිකක්. එතකොට මම මේක දවස් ගාණක් බලලා ඉවරලා තමයි මේ දෙන්නේ මේ වීඩියෝ එක. ඉතින් එතකොට මේ කාල පරාසයන් ටික ඔයාලා ලියලා තියාගෙන ඉවරලා චෙක් කරලා බලන්න. ඉතින් එතකොට මම මේ වෙද්දී අඳුරගෙන තියෙනවා කාලරාමු 7ක් වගේ. එතකොට මෙතන උදේ සහ දවල් තියෙනවා. එතකොට මේ අතරේ ඔයාලට කැමති ටයිම් ෆ්‍රේම් එකක් තෝරගෙන ඔයාලට ප්ලේ කරන්න පුළුවන්. ඉතින් එතකොට මම ඉස්සෙල්ලාම අඳුරගත්තේ උදේ පාන්දර 2:30 ඉඳලා 3 වෙනකන්. එතකොට මේ ටයිම් එක ගොඩක් හොඳ ටයිම් එකක්. එතකොට මෙතන විනාඩි 30ක වගේ කාලයක් තියෙනවා. ඉතින් ජොබ් එකක් කරන කෙනෙක් වගේ නම් ඔයාලට පුළුවන් උදේ පාන්දරම වගේ නැගිටලා ඉන්න මේක ප්ලේ කරන්න. ඉතින් මේ ටයිම් එක ගොඩක් හොඳයි. ඔයාලා අනිවාර්යෙන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා තුනක්. ඒ දේවල් ටික අනිවාර්යෙන් බලලි වෙලා කරන්න ඕනේ. ඉතින් එතකොට ඊට පස්සේ ඔයාලට පුළුවන් 5:30 ඉඳලා 6 වෙනකන් එතනත් විනාඩි 30ක කාලයක් තියෙනවා. එතකොට මේ විනාඩි 30න් මම කියන්නේ ඔයාලට හරියට මේ දෙකට එහා යනවා කියලා නෑ. ඊට අඩුවෙන් දෙකට වඩා අඩුවෙන් ක්ලෝස් වෙනවා ඕන තරම් තියෙනවා. හැබැයි මේ ටයිම් එක හොඳයි කියලා තමයි මම ඔයාලට කියන්නේ. එතකොට ඔයාලා අනිවාර්යෙන් ඔයාලගේ account එකේ බලන්න ඕනේ කලින් දවසේ. එතකොට ඊට අමතරව 8:45 ඉඳලා 9 වෙනකන් ටයිම් එකත් හොඳයි ඔයාලට. එතකොට මම මෙතන මේ ප්ලේයර්ස්ලා ඉන්න ගාන ඊට පස්සේ කොහොමද මගේ account එකේ වැඩ කරන්නේ, එතකොට බෙට් වැටෙන ගාන මේ ඔක්කොම ටික බලලි වෙලා තමයි මම මේ ටයිම් ටික හදලා තියෙන්නේ. ඊට අමතරව ඔයාලට උදේ ප්ලේ කරන්න පුළුවන් 11:30 ඉඳලා 11:45 වෙනකම්. එතකොට මේ ටයිම් එකත් ගොඩක් හොඳ ටයිම් එකක්. එතකොට මීට වඩා ටයිම් තියෙනවා. එතකොට මීට වඩා ටයිම් තියෙන්න පුළුවන්. ඔයාලට මීට වඩා ටයිම් සෙට් වෙන්න පුළුවන්. එතකොට එහෙම මොනවා හරි තියෙනවා ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න අනිත් අයටත් දැනගන්න. ඉතින් එතකොට උදේ ටයිම් එකේ මේ ටයිම් හතර තමයි මම ඔයාලට කියන්නේ. ඊට පස්සේ ඔයාලට දවල් ටයිම් එකේ ඔයාලට පුළුවන් 2 ඉඳලා 2:15 වෙනකන් එතනත් විනාඩි 15ක් වගේ කාලයක් තමයි තියෙන්නේ. ඉතින් මේ විනාඩි 15 ඇතුළත ඔයාලගේ මෙතඩ් එකට ප්ලේ කරලා ඉවරලා ඔයාලගේ දවස ගන්න හොයාගන්න ඕනේ. එතකොට එහෙම නැත්නම් ඔයාලට එක විනාඩි 15ක් ඇතුළත එක ටයිම් ෆ්‍රේම් එකක ඇතුළත ඔයාලට හොයාගන්න බැරි වුණා නම් ඒ ටයිම් ෆ්‍රේම් එකේ ප්ලේ කරනවා. ඊට පස්සේ ඔයාලා නවත්තලා දානවා. ඊට පස්සේ ඊළඟ ටයිම් ෆ්‍රේම් එකෙත් තමයි ආයේ බෙට් කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලට ආයේ 4:45 ඉඳලා 5 වෙනකම්. එතකොට 4:45 5 කියන්නේ හොඳ ටයිම් එකක් තමයි. ඉතින් මේකෙත් ඔයාලට ප්ලේ කරලා බලන්න පුළුවන්. එතකොට ජොබ් එකක් කරන කෙනෙකුට වගේ නම් මේක සෙට් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම ආපහු ඒ කියන්නේ ආපහු බැලුවා මේ එතකොට ජොබ් එකක් කරන කෙනෙකුට වගේ නම් කොහොමද හොඳ කියලා. ඉතින් එහෙම එක්කෙනෙකුට පුළුවන් 10:30 ඉඳලා 11 වෙනකම් ප්ලේ කරන්න. රෑ 10:30 ඉඳලා 11 වෙනකන් එතන පැය භාගයක වගේ ටයිම් එකක් තියෙනවා. ඉතින් ඔයා ජොබ් එක කරන කෙනෙක් නම් එහෙනම් ඔයාලට පුළුවන් 10:30 ඉඳලා 11 වෙනකනුත් ප්ලේ කරලා ඉවර වෙලා බලන්න. ඉතින් මේ ප්ලේ කරලා බලන්න කියන මම මේ කිව්ව ගමන් ඔයාලා ප්ලේ කරලා බලනවා නේ. මම ඔයාලට කිව්වා account හැම එකේම එකම විදියට ප්ලේ වෙන්නේ නැහැ. ඒක නිසා එතකොට දැන් මගේ ඇල්ගොරිතම් එකට ඒ කියන්නේ මගේ account එකට සමානව යන accounts මොනවා හරි තියෙනවා නම් ඒවට තමයි මේක ගැලපෙන්නේ. එතකොට හැම accounts ඕන තරම් තියෙනවා. එතකොට 100ට අපි හිතමුකෝ 150කට ගැලපෙනවා කියලා. එතකොට සමහරවිට 150කට මේක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා අනිවාර්යෙන් බලන්න ඕනේ ඔයාලගේ account වලත් මොකද වෙන්නේ කියලා ඉස්සෙල්ලා දවසේ. ඊට පස්සේ මං කියන time ටික ඔයාලට set නම් ඊට පස්සේ ඔයාලා play කරලා බලන්න. ඉතින් එතකොට මේ time ටික තමයි තියෙන්නේ. එතකොට මේ time ටික මම මේ දවස් ගාණක් බලලා ඉවරලා තමයි මම මේ ඔයාලට දෙන්නේ. මේක පාර්ට්ම දෙනවා නෙවෙයි. එතකොට මම මේ time එක කියන videos කීපයක් ඉල්ලලා තියෙනවා මගෙන් කට්ටිය. එතකොට ඒකත් එක්ක මේක ගේන්න පරක් වුණේ මේ හරියටම බලා ගන්න ඕනේ නිසා. ඒකට මම මේ රැත් එක්ක ඇහැරලා ඉඳලා තමයි මේ බලලි වෙලා ඔයාලට මේ වීඩියෝ එක දාන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ දෙයක් තියෙනවා. ඔයාලා මේ account එක මෙහෙම විදියට ප්ලේ කරගෙන යද්දී මේ ඔයාලට මේ වෙද්දි මට ගොඩක් අයගෙන් මැසේජ් එනවා මේ OTP එක එන්නේ නැහැ කියලා ෆෝන් නම්බර් එක කනෙක්ට් කරලා තියෙනවා. එතකොට ඔයාලට මම මේ වෙද්දිත් වීඩියෝ එකක් දාලා තියෙනවා මේ අලුතෙන් account එක හදාගන්න කියලා. ඉතින් අනිවාර්යෙන් මේ විදියට බලලා account එක හදාගන්න. එතකොට මේ වීඩියෝ එක මම පින් කරලා තියන්නම්. එතකොට මේ වීඩියෝ එක බලලා අනිවාර්යෙන් ඔයාලා අලුතෙන් account එක හදාගන්න අනිවාර්යෙන්. මොකද මේ වෙද්දි ගොඩක් අයට OTP කියන්නේ OTP කියන්නේ සමහර වෙලාවට account එක log out වුණාට ආවලට log වෙන්න බෑ. account එකේ සල්ලි තිබ්බොත් එහෙම withdrawal කරද්දිත් code එක එන්නේ නැහැ. ඒ කියන්නේ withdrawal කරන වෙලාවට ඔයාලට අනිවාර්යෙන් code එක ඉල්ලනවනේ. phone number එක connect කරලා දෙනවා නම්. ඉතින් මේ වෙලාවට ඔයාලගේ සල්ලි ටික ඔයාලට ගන්න බැරි වෙනවා. ඊට පස්සේ ඔයාලා කොහොමත් මේ withdrawal එක දාගන්න පරක් වෙන නිසා ඔයාලා ආයෙ play කරලා ඔය සල්ලි lost කරගන්නවා. ඒක නිසා අනිවාර්යෙන් මේ අලුත් විදියට account එක හදාගන්න. එතකොට account එක හදාගන්න වීඩියෝ එක මම description එකේ link එක දාලා තියෙනවා. ඊට අමතරව මම මෙතන iMark එකෙන් දාලා තියෙනවා. ඒතකොට ඔයාලට ඒක බලලා ඉවරලා account එක හදාගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට account එක හදාගත්තට පස්සේ ඔයාලට OTP ප්‍රශ්න එන්නේ නැති වෙන්න
කිසිම ප්‍රශ්නයක් නැති වෙන්න ඔයාලට විත්ඩ්‍රෝවල් ඩිපොසිට් කරගන්න පුළුවන්. එතකොට ඒ විදිහට ඔයාලට ඒ වැඩිත් කරගන්න. ඉතින් මම අවසාන වශයෙන් ඔයාලට කියන්න තියෙන මම මේ වීඩියෝ එකේදී කාරණා කීපයක් මතක් කරා. අනිවාර්යෙන් අලුතෙන් account එකක් හදාගන්න. ඊට අමතරව මේ ටයිම් ටිකට ප්ලේ කරනවා නම් ඔයාලා අනිවාර්යෙන් බලන්න ඕනි කාරණා කීපයක් මම කිව්වා. ඒ ටික අනිවාර්යෙන් බලන්න. එහෙම නැත්නම් lost වෙන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට අපේ හරහා ඩිපොසිට් withdrawal කරගන්න පුළුවන්. ඒකයි අපේ නම්බර් එක චේන්ජ් වෙලා තියෙනවා. එතකොට ඒ නම්බරේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මම ඔයාලව දැනුවත් කරා. ඉතින් ඊට අමතරව මේ ටයිම් වලට අමතරව තවත් මොනවා හරි ටයිම් තියෙනවා නම් ඔයාලා පහලින් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. එතකොට ඒක අනිත් අයටත් දැනගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා ඊට පැත්තේ තියෙන bell icon එක click කරලා තියාගන්න. එතකොට මේ වගේ වීඩියෝ එකක් දාපුවම මම ඔයාලට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් හැමදාම වගේ මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් සියලු දෙනාට සුබ දවසක්.